ආයිබෝවන් ළමයි, මං අද ඔයාලට රසමරස කෑමක් අරගෙනයි ආවේ. අපේ වත්ත පහළ ළමයි ඔන්න ආසම කරන જાතියක් පිපිලා තිබුණා. අපි යනකොට චුට්ටක් පරක්කු වෙලා. අහම්බෙන් තමයි අපි මේක හැදිලා තියෙනවා දැක්කේ. අම්මත් එක්ක ගිහිල්ලා ඒ ටික ඉතින් කඩාගෙන ඇවිල්ලා මම නන් නෙවෙයි අද අම්මා තමයි කෑම එක හදන්නේ. මේ හඳු ටික හොඳට මුලින්ම හොදගත්තා. හතු වල මඩන ළමයි බිම හැදනවනේ ඉතින් මේ හතු හොඳට හොද ගන්න ඕනේ. හොදලා අම්මා කරේ ඒව චූටි කෑඩි වලට කඩලා භාජනයකට දාගත්තා. පස්සේ ළමයි ගොරකා කීපයක් ඊට පස්සේ කුරුඳු මේ ටික අම්මා හොඳට හොදගත්තා. පස්සේ අපි අර කපාගත්ත හතු ටිකට රම්බේ කරපිංචා සුදු ලුණු ඊට පස්සේ අර ගොරකා කුරුඳු දාලා ලුණු දාලා ඊට අපි අරන් තියාගත්තා. ඊට පස්සේ 3-5 කුඩුයි මිරිස් කුඩුයි දාලා ඒ දෙක හොඳට බෙද ගන්න ඕනේ මේ වගේ රන්නන් පාට එනකම්. ඊට පස්සේ අපි මේකට ගම්බිරිස් කුඩු ටිකක් දානවා. ටිකක් සැරට කන්න ආසයිනේ. ඊට පස්සේ කහ කුඩු චුට්ටකුත් දාලා වතුර දාලා මේක තලපයක් වගේ හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි අර හතු ටිකට මේ මිශ්‍රණෙත් එකතු කරගන්නවා. හොඳට වතුරට තව වතුර ටිකකුත් දාලා ඒ ටික හොඳට මේ ටික දාගන්න ඕනේ අපි හදාගන්න එකට. ඊට පස්සේ මේ ටික හිමීට කෑලි ටික පොඩි වෙන්නේ නැති වෙන විදිහට හොඳට කවලම් කරගන්න ඕනේ. මේ හැම එකේම ගෑවෙන විදිහට අම්මා කරේ සේරම හිමීට සම්පූර්ණම කවලම් කරපු එක. මේ ටික මේ විදිහට හොඳට කවලම් කරගෙන ඊට පස්සේ අපි මේක තියනවා ලිපේ තියලා සැරින් සැරේ අපිට බලන්න පුළුවන් ගොඩාක් ඉස්ම වෙන්නේ නැති වෙන්න තව වතුර චුට්ටකුත් දාලා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක ලිපෙන් තියලා මේ චූටි වෙලාවකින් අම්මා හැඳි මිටෙන් තමයි මේ ටික ඉස්ම බලන්නේ කෑලි ටික පොඩි වෙන නිසා. මේ විදිහට ආයෙ අපි මේක වහලා තියන්න ඕනේ. වහලා ටික වෙලාවකින් තිබ්බට පස්සේ මේ තියෙන ළමයි මේ වෙලාවට හරීම සුවඳයි. සුවඳයි වගේම සැරත් එක්ක එනකොට ඒවල කන්න හිතෙන තරම් ආස හිතෙනවා මේක හැදලා ඉවර වෙද්දී. මේ තියෙන ළමයි අපේ අම්මා හදපු අපේ වත්තේ හැදලා තිබිච්ච බිම්මල්. මාරම රසයි ළමයි මේක බත් එක්ක මේකත් එක්ක විතරක් වුණත් බත් කන්න පුළුවන්. ඔයාලත් වත්තේ තිබිලා හම්බුනොත් try කරලා බලන්නකෝ කොහොමද කියලා හදලා ඉවර වෙලා රස.